රුපියල් 8000ක් වටන මේ ට්‍රයිපෝඩ් එක මම රුපියල් 6000කට ගත්ත කොහොමද කියලා බලමුද? මුලින්ම අපි මේ ට්‍රයිපෝඩ් එක ඔයාගේ වැඩවලට ගැලපෙනවද කියලා බලලා ඊට පස්සේ මේක රුපියල් 6000කට ගත්ත කොහොමද කියලා බලන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. එහෙනම් guys අපි බලමු දැන් මේ පැකේජ් එක මොනවද ඉන්ක්ලූඩ් වෙන්නේ කියලා. ඉතින් guys මේ තියෙන අපේ පැකේජ් එක Plocama 9990 කියන මොඩල් එක තමයි මම ගාව තියෙන්නේ. ඉතින් මේ බොක්ස් එක තියෙනවා අපේ tripod එක picture එකක් තියෙනවා. ඊට පස්සේ මම highlight කරලා තියෙනවා 180 cm තියෙනවා කියලා full height එක. ඒ කියන්නේ අඩි 6ක් වෙනකම් තියෙනවා. ඊට පස්සේ තව තියෙනවා phone clip එකක් තියෙනවා කියලා තියෙනවා. ඒ වගේම remote control එකක් තියෙනවා කියලා තියෙනවා. ඉතින් මේ පැත්තේ ඒගොල්ලෝ මවුන්ට් එක සඳහන් කරලා තියෙනවා ෆීචර්ස් ටික. හැන්ඩල් එක තියෙනවා, ලෙග්ස් ටික තියෙනවා, කැරි බෑග් එකක් තියෙනවා, ටික තියෙන්නේ. අපි ඉතින් මේක අන්බොක්ස් කරලා බලමු මොනවද තියෙන්නේ කියලා. ඉතින් අපිට මේ විදිහට මුලින්ම මේ බෑග් එක තමයි හම්බෙන්නේ. ඒක වෙන මොනවත් නැහැ. ඉතින් මේ තියෙන Plocama brand එකෙන් අපිට අපේ කැරි බෑග් එක මේක මේ විදිහට අපිට ඕපන් කරගන්න පුළුවන්. මෙන්න තියෙනවා අපි රිමෝට් එක තියෙනවා. ඉතින් මේ තියෙන්නේ ට්‍රයිපෝඩ් එක. ඒ වගේම අපේ ෆෝන් හෝල්ඩර් එක තියෙනවා. හරි guys ඉතින් අපේ පැකේජ් එකේ ඉන්ක්ලූඩ් වෙන මේ ට්‍රයිපෝඩ් එක ඊට පස්සේ ෆෝන් හෝල්ඩර් එක තියෙනවා. ඊට පස්සේ මෙන්න මේ බ්ලූටූත් රිමෝට් එක තියෙනවා. ඉතින් අපි මුලින්ම බලමු අපේ ට්‍රයිපෝඩ් එක පොඩ්ඩක් දිග කරගෙන. ඉතින් මේකේ ෆස්ට් ඉම්ප්‍රෙෂන් එක ගත්තොත් එහෙම හොඳ බිල්ඩ් ක්වොලිටි එකක් තියෙනවා. පොඩි බරකුත් තියෙනවා. ප්‍රයිස් එක ඇටියට ඉතින් පොඩ්ඩක් හොඳයි වගේ බිල්ඩ් ක්වොලිටි එහෙම. ඉතින් අපි බලමු දැන් මේ ට්‍රයිපෝඩ් එකේ තියෙන ෆීචර්ස් මොනවද කියලා. ඉතින් මුලින් ගත්තාම මේ බිල්ඩ් එක තියෙනවනේ. ඒක ඇලුමිනියම් ඇලොයි වලින් තියෙන්නේ. ඉතින් අපිට Plocama PK9990 කියලා බ්‍රෑන්ඩ් එක තියෙනවා. ඊට පස්සේ අපිට මේ හයිට් එක ගත්තොත් එහෙම මේ මිනිමම් හයිට් එක තියෙනවනේ. ඒක සෙන්ටිමීටර් 60ක් වගේ තමයි එන්නේ. කියන්නේ අඩි 2ක් විතර. ඊට පස්සේ මේකේ මැක්සිමම් හයිට් එක ගත්තොත් සෙන්ටිමීටර් 180ක් විතර තියෙනවා. ඒ කියන්නේ අඩි 6කට ආසන්න ගාණක්. ඊට පස්සේ ගත්තොත් මේකේ තියෙනවා ෆ්‍රීවේ පෑන් හෙඩ් එක තියෙනවා. ඉතින් අපිට මේ විදිහට ඕන 360 ඇන්ගල් එකක් ගන්න පුළුවන් මේකෙන්. ඊට පස්සේ මෙතන grab handler තියෙනවා. මේ විදිහට අපිට හොඳ grip එකක් කරලා ගන්න පුළුවන්. ඊට පස්සේ තියෙනවා quick shift plate එකක්. ඉතින් මේ විදිහට මේක අයින් කරගන්න පුළුවන්. ඉතින් කැමරා එකක් ෆෝන් එක මේකට ඉක්මනට මවුන්ට් කරගන්න ලේසි. මේක ගලව ගන්න පුළුවන් වුණා. ඒ වගේ මේක මෙන්න මේ වගේ බබල් ලෙවල්ස් තියලා තියෙනවා. අපිට හරියට ලෙවල් එක බලා ගන්න පුළුවන්. මෙතනක් තියෙනවා. ඊට පස්සේ ගත්තොත් මේකේ ෆීට් එක ගත්තොත් එහෙනම් මේ වගේ රබර් පෑඩ් යනවා. ඉතින් ග්‍රිප් එකක් එහෙම තියෙනවද සාමාන්‍යයෙන් එහෙම යන්න කරන එහෙම අඩුයි. ඊට පස්සේ මේක අපිට ඕනම ඇන්ගල් එකකට ගන්න පුළුවන්. ඒ කියන්නේ මෙතන පොඩි ලොක් එකක් තියෙනවා. ඉතින් මේ ලොක් එක මෙහෙම ක්ලික් කරගෙන අපිට මේක මෙහෙම උස්සන්න පුළුවන්. මේ වගේ ස්ටේජස් ටිකට. ඉතින් අපිට ෆෝන් එක මේ පැත්තට උනම් මවුන්ට් කරන්න පුළුවන්. පෝර්ට්‍රේට් හරි ලෑන්ඩ්ස්කේප් හරි ඕන ඇතකට අපිට ගන්න පුළුවන්. ඊට පස්සේ තමයි මෙන්න මේ වගේ ඩීව් එකක් තියෙනවා. මේකෙන් පුළුවන් අපිට මේ වගේ කරකවල ඉවරලා තව හයිට් වැඩි කරගන්න පුළුවන්. ගොඩක් ස්මූත් විදිහට. ඉතින් මෙතනින් මේක එකපාර පල්ලෙහාට දාන්නත් පුළුවන්. ඉතින් ඊට පස්සේ මේ වගේ හොඳ හයි හැන්ඩල් එකක් දීලා තියෙනවා. ඉතින් අපිට මේකේ ස්මූත්නස් එක අඩු වැඩි කරන්න පුළුවන්. මේ වගේ පොඩ්ඩක් පුරුල් කරලා වගේ. ඊට පස්සේ මේ වගේ ගොඩක් ස්මූත් විදිහට වීඩියෝස් බීරෝල් එහෙම ගන්න අපිට ගන්න පුළුවන් මේ විදිහට. ඒ වගේ තමයි මේගොල්ලෝ මේ වගේ දීලා තියෙනවා අපිට ස්පොන්ජ් වගේ පොඩ්ඩක් අල්ල ගන්න ලේසියි. එතකොට
ඉති ඔවරල් ගත්තොත් එහ මේ ගාන්ට ඉතාම වටිනව එක. ඉතින් මේක වාසිය වාසි ගත්තොත් එහෙම වාසි තියන්නේ මාරම ෆඩව ඉතින් ප්‍රයිසකට ගොඩක් වටිනවා. ඉතින් බිගිනස්ලටගේ පොඩ්ඩක් ගොඩක් හොඳයි මේගේ ප්‍රයිසකට ගන්න මෙන්න නැත්ත. ඒනට මේ අවාසයක් විදිර දැක්කේ මේ කෑරිටිය ප්ලාස්ටික් වලින් තියෙන ඒක හයිය කොහොම දන්න මටනන් දැන්ට අවුලක්කුන්න නැහැ. ඒවගේ මේ මැක්සිමම් හයිටේ දේති පොඩ්ඩක් මේ ස්ටේබල් නෑවගේ තියෙන අපිට පුළුව මෙන්න මෙතට වේටක් දාන්න පුළුව මෙතන හුක් එකට වේට දරට තියාගන්න පුළුවන් වැන්න තියෙන්න. ඉට පස බලම අපි මේක මොබයිල් හොල්ල එක ඉති මේ වගේ ඉතාමත් කොල්ටික වැඩි ෆෝන් හෝඩ ගත්තමයින්නේ. ඉති මේකත් මේ ඕන විදිකට රොටේට් කරගන්න පුළුවවිට ඉටවස පොඩ්ඩ සයිසය වැඩි ෆෝනයක් වුණත් දාන්න පුළ ති මෙතන ස්කරුව එක අපට දාන්න පුළුව මෙතැන්ට දාන්න පුළුව මේ මෙතැන්ට සෙට් කරගන්න. ඉති විනිවට සාපේක්ෂවාදී ගොඩක් කොල්ටිය ඇතින්නේ තියක් මේක පොඩ්ඩ මවුන්් කරගෙන බලවදන්න මෙතැන්ට ඉතින් දෙම මේ මවුන්් කරලා තියෙන්නේ ෆෝනයක් ගාලබල. ඉතින් ගයි සල්ට ඔන්න මේක මේ විදිට ෂෝට් ඩිය ගන්න මෙහම පෝට්‍රට දිහට ඒවගේ ලෑන්ස්කේප් ගන්න මෙන්න මේ දිටහරට ලෑන්ස්කේප් විදිට අපට හරුගෙන විඩියෝ කරන්න පුළුවන්. ඉති මේ ෆෝන් හෝල්ඩ එකට මේ විදිට ඕනම ඇගල්ලකට ගන්න පුළුවන්. ඉති අපිට ඔන්න මේක මේ විදිර හදන්නක් පුළුවන් ඕනම ඇගල්ල මේගේ හදාන්න පුළුවන්. දැ මේ ලෝඩින් කැපැස්ටි බලුත් මේක තියෙන කිලෝග්‍රෑම් 10කට ලෝඩින් කැපැසිට ගන්න පුලන් කිරීමට සඳහන් කරලා තියෙන. කියන්නේ ඩීසෙල්ලාර් කැමරයක් වුණ පොඩ්ඩක් හොඳ ලෙන්ස් එකක් දාලා මේක යූස් කරන්න පුළුවන්. ඉතින් ෆෝන්ස් මිරර්ලස් කැමරා වගේ කිසි ප්‍රශ්නයක් නැහැ මේ ට්‍රයිපෝඩ් එක යූස් කරන්න. ඒ වගේ මෙන්න මෙහාම බ්ලූටූත් රිමෝට් එකකින් හින්දා ඉතින් අපිට පුළුවන් තනියම වීඩියෝ කරගන්න කිසි ප්‍රශ්නයක් නැතුව වීඩියෝ යූස් කරන්න කවුරුත් ඕනේ නැහැ. අපි පොසිෂන් එකට ඇවිල්ලා අපිට මේ වටනේ ක්ලික් කරන්න ඉඳලා තියෙන්නේ. ඉතින් ගයිස් ඔන්න ෆීචර්ස් ටික තමයි මේ ට්‍රයිපෝඩ් එකට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේ ප්ලොකාලමගේ තියෙන මීටර් රේන්ජින් අඩුවේවත් තියෙන ගණන් අඩු රුපියල් 4000 වගේ නම් තියෙනවා. ඉතින් ඔයාලට ගැලපෙන එකක් බලලා ගන්න පුළුවන්. මේ ගොඩක් රෙකමන්ඩ් කරන්න ඉතින් මම ක්‍රියේටර්ස්ලට වගේ TikTok YouTube ඕනේ ක්‍රියේටර්ස්ලට ගොඩක් බිගිනින් ලෙවල් එකේ ඉන්න කට්ටියට නම් ගොඩක්ම හොඳයි ප්‍රයිස් එකත් එක්ක. ඉතින් ගයිස් දැන් ඔයාලා බලාගෙන ඇත්තේ මම මේ රුපියල් 8000ක රුපියල් 6000ට ගත්තේ කොහොමද කියලානේ. ඉතින් අපි යමු ස්ක්‍රීන් රෙකෝඩින් එකට. ඉතින් ගයිස් මමගේ ට්‍රයිපෝඩ් එක පර්චේස් කරේ මේ myTech.lk කියන සයිට් එකෙන්. ඉතින් මට දවස් දෙකකින් විතර පැකේජ් එක මගේ අතට ආවා. ඉතින් ඔයාලට බලන්න පුළුවන් මම කියවනේ රුපියල් 8000ක් විතර වටන එක ඔයාලට රුපියල් 6000ට ගන්න පුළුවන් කියලා. ඉතින් මම කියලා දෙන්නන්නේ දැන් කොහොමද එහෙම ගන්න කියලා. ඉතින් ඔයාලට පුළුවන් මේකෙන් හරි නැත්තම් කැමති ස්ටෝර් එකකින් බයි කරන්න පුළුවන්. මම දන්න හැම ස්ටෝර් එකකම මේ ඔෆර් එක යනවාද කියලා. ඉතින් ඔයාලට මේ වගේ පේමන්ට් ඔප්ෂන් ගොඩක් තියෙනවා. බෑන්ක් ට්‍රාන්ස්ෆර් ඉතින් බෑන්ක් ට්‍රාන්ස්ෆර් එකේ ප්‍රයිස් එක තමයි තියෙන්නේ. මේක ඊට පස්සේ දැන් අපි යූස් කරන්නේ මෙන්න මේ මින් පේ කියන එක තමයි අපි යූස් කරන්නේ. ඉතින් මම ඔයාලට කියන්නම් මේ සයිට් එකෙන් බයි කරනවා නම් මේ විදිහට යන්න බයි now කියන එක ඔබලා. ඉතින් මේ විදිහට ඔයාගේ තියෙන ප්‍රොඩක්ට් ඩීටේල්ස් ටික දාලා ඊට පස්සේ මෙතන පේමන්ට් ඔප්ෂන් ටික අපිට තෝරගන්න පුළුවන්. ඉතින් ඔයාලට පේනවා පේමන්ට් ඔප්ෂන් ටික තෝරද්දී ඒකට හරියන මේ වගේ ප්‍රයිස් එක වෙනස් වෙනවා අපේ. ඉතින් බෑන්ක් ට්‍රාන්ස්ෆර් කෑෂ් ඔන් ඩෙලිවරි වලට නම් මේ 10% වගේ තමයි යන්නේ. ඉතින් දැන් අපි මෙතන මින් පේ කියන ඔප්ෂන් එක තෝරගමු. ඉතින් ඔයාලට පේන ඇති මෙතන උඩ තියෙන මින් පේ එකෙන් බයි කරද්දී මෙන්න මේ ප්‍රොමෝෂන් කෝඩ් එක යූස් කරොත් 120ක්. ඒ කියන්නේ up to 1000 rupees. ඒ කියන්නේ රුපියල් 1000ක නම් වාගේ ෆස්ට් ට්‍රාන්සැක්ෂන් එක නම් ඔෆ් කරගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාලට මින් පේ අලුත් account එකක් තියෙනවනේ මීට කලින් කිසිම ට්‍රාන්ස්ෆර් නොකරපු. ඉතින් මං ගාව තිබ්බ එහෙම account එකක්. ඉතින් ඔයාලට පේන මෙතන 105ක ඩිස්කවුන්ට් එකක් තියෙනවා. ඒකයි ඔයාලට අලුත්ම මින් පේ account එකක් තියෙනවා නම් එහෙමයි. එහෙම නැත්නම් හදාගත්ත පාර්ට්නර් රුපියල් 1000ක්ම ඔයාලට ඔෆ් වෙනවා. මෙදිය ප්ලේ ස්ටෝර් එක දුන්නට පස්සේ ආව රීඩිරෙක්ට් වෙනවා මින් පේ එකට. එතනින් ඔයාලට පුළුවන් වර්ග 3කට ගවන්න ගන්නත් පුළුවන්. හැබැයි මං කරේ pay once කියන මෙතඩ් එක. ඒ කියන්නේ එකපාර පේ කරන අපි. ඉතින් එහෙම එකපාර පේ කරද්දි 106ක කෑෂ්බැක් එකක් ගන්න වෙනවා. කියන්නේ රුපියල් 400ක 500ක විතර කෑෂ්බැක් එකක් අපිට හම්බ වෙනවා මින් කොයින්ස් විදියට. ඒ කියන්නේ රුපියල් විදියට අපේ account එකට එන්නේ නැහැ. හැබැයි අපේ මින් පේ account එකට මින් කොයින්ස් විදියට රුපියල් 400 500ක් එනවා. ඊට පස්සේ ආයෙක පර්චේස් එක කරද්දි ඔයාලට ඒ කොයින්ස් වලින් අඩු කරගන්න පුළුවන්. ඉතින් මේ වගේ මෙතන 105යි එතන 400යි 500යි මෙතනින් ඔෆ් වෙන 1000යි ඔයාලට රුපියල් 2000ක් විතර ඔෆ් වෙනවා. ඉතින් ඔය විදිහට තමයි රුපියල් 8000ක් විතර වටන එක ඔයා රුපියල් 6000ට බයි කරන්න. ඉතින් මේ සයිට් එක හරි නැත්තම්
වාල්ට මේ තාපොඩ්ඩක් ගණන් අඩු පලේස් ඇතිනවන බලන්න ඒවගේම බිරට ගණන් අඩු පලේස්සක්වා ගත්තුත් අනික් කටට දැනගන්න කමේ සක්ෂණය කමෙන්ට කරන්න ඉතිංගස් මම ද ශුට්කන් මගේ මොබයිල් ෆෝන් මගේ ට්‍රයිපෝඩ් එක යස් කරලා ඉතින් වාට බලගන්න පුලුවන් මේ වගේ ලස්සන බීරෝසම ෂුට් කරන්න පුළුවන් වාට හොඳර ට්‍රයිපොඩ් යස් කරලා ඉතින් මේ වාට බලාගන්න පුළුවන්ගන්න අපේ ටෙක් බයිස්ට YouTube චෑනක වෙබ්සයිට් එක ඉතින් චනල් එක බයෝක දාලා තියෙනවා මගේ වෙබ්සයිට් එක ලින්ක් එක එහමනත්තන් techbysd.wsl.app එකට යන්න පුළුවන්ට ඒවගේම ෆීඩබැක්ස් ටිකක් දෙන්න මගේ වෙබ්සයිට් එකට තමනොද අපි ඇඩ් කරන්න ඕනේ ඒ වගේ ඔයාලගේ කමියුනිටි එකෙන් එන්න ඕනේ සපෝට් ඇතායක ඉතින් ගයිස් මෙන්න මේ විදිහට තමයි අද වීඩියෝ එක ඉවර වෙන්නේ ඉතින් වත් මේ වගේ ට්‍රයිපෝඩ්ඩක් ගන්න හිටියනම් ආටත් මේක උඩ උදව් වෙන්න ඇති ඒ වගේම ලොකු ඩිස්කවුන්ට් එකක් එක්කවාට මිලදී ගන්න විදියක් මම කියලා දුන්නා ඉතින් අපේ වෙබ්සයිට් එකට යන්න මේ වගේ තියෙන අපේ පරණ වීඩියෝස් ටිකක් තියෙනවා ඉතින් වැදගත් වෙන වීඩියෝස් ටිකක් ඒ ටිකත් බලන්න වීඩියෝ එක ගැන කමෙන්ට් එකක් දාන්න ලයික් එකක් දාන්න ෂෙයා කරන්න ඉස්සරහටත් මේ වගේ අලුත් මලුත් වීඩියෝ ආගාවටම ගෙන්න ගන්න TechBySd channel එක subscribe කරලා තියාගන්න until next video goodbye